අද අපි කතා කරන්න යන්නේ මේ මොහොතේ ලෝකයේම අවධානය දිනාගෙන ඇති සිදුවීමක් සම්බන්ධව. ඒ තමයි ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර උත්සන්න වෙමින් පවතින ගැටුම. බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේක තුන්වන ලෝක යුද්ධයේ ආරම්භයේද? එහෙම නැත්නම් මේක තවත් සාමාන්‍ය මැද පෙරදිග යුද්ධයක් පමණයිද කියන එක. අද අපි මේ වීඩියෝවෙන් මේ යුද්ධයේ ඇත්තම කතාව හොයලා බලමු. අපි මුලින්ම ඉරානය ගැන කතා කරමු. අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඉරානය කියන්නේ සාමාන්‍ය රටක් නොවන බව. ඉරානය කියන්නේ මැද පෙරදිග කලාපයේ බලවත්ම රටවල් අතරින් එකක්. මිලියන 90කට ආසන්න ජනගහනයක් ඉන්න රටක්. ඒ වගේම අති විශාල හමුදාවක් ඉන්නවා. බලවත් මිසයිල පද්ධති සහ ලෝකයේ විශාලතම තෙල් සහ ගෑස් සංචිතත් ඉරානය සතුව පවතිනවා. මේ නිසා ඉරානය සම්බන්ධ ඕනෑම යුද්ධයක් මුළු ලෝකයටම බලපාන්න පුළුවන්. 2026 ජනවාරි මාසයේදී ඊශ්‍රායලය විසින් ඉරානය සතුන් න්‍යෂ්ටිකාවී පවතින බවට චෝදනා කරමින් ඉරානයට පහර දෙන්න පටන් ගත්තා. ඒ සමගම ඉරානයත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මෙම සටනට ඇමරිකාව ඊශ්‍රායලයට සහයෝගය දෙමින් එක් වුණා. මේත් සමගම මෙය විශාල යුද්ධයක් බවට පරිවර්තනය වුණා. මෙම යුද්ධය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වීමට හේතුවක් වුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය. ලෝකයේ තෙල් ප්‍රවාහනය වගේම භාණ්ඩ ප්‍රවාහන නෞකා රාශියක් මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ගමන් කරනවා. මෙම ගැටුම් ආරම්භ වීමත් සමග ඉරානය විසින් මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කළා. මෙය ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන්ට දරුණු ලෙස බලපෑමට පටන් ගත්තා. තෙල් මිල අසීමිත ලෙස ඉහළ යාම සහ භාණ්ඩවල මිල වැඩිවීම ලෝකයේ ආර්ථිකයන්ට දරුණු ලෙස බලපෑවා. විශේෂයෙන් ආසියානු රටවල් වූ පාකිස්තානය, ශ්‍රී ලංකාව, මාලදිවයින ආදී රටවල් වලට මේන් දැඩි බලපෑම් එල්ල වුණා. ඒ වගේම ඉන්දියාවත් තමාගේ ආනයන සහ අපනයන දෙයංශයම ඇන හිටීම නිසා දැඩි බලපෑම් වලට මුහුණ දුන්නා. මැයි මාසයේ අවසානයේ පැවති සාමසාකච්ඡාද අසාර්ථක වූ බව ඉරානය ප්‍රකාශ කරා. ඒ වගේම ඇමරිකාවත් ප්‍රකාශ කරේ ඔවුන්ගේ සාමසාකච්ඡා සාර්ථක නොවූ බවයි. යුද්ධ විශ්ලේෂකයන්ගේ මතයට අනුව මෙය ලෝක යුද්ධයක් නොවුනත් මේ ලෝකෙටම බලපාන අතිශය තීරණාත්මක අවස්ථාවක් බව ඔවුන් සඳහන් කරනවා. මේ වන විට මෙම ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවතත් දරුණු ගැටුම් ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම යුද්ධයෙන් ඇමරිකාවටත් විශාල වශයෙන් හානි සිදු වී තිබෙනවා. ඒ යුද්ධමය වශයෙන් වගේම ආර්ථික වශයෙන්. මෙම යුද්ධමය ගැටලුව විසඳීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර සාමසාකච්ඡා සිදු වුවත් ඊශ්‍රායලය විසින් නැවතත් ලෙබනනයට සහ ඉරානයට පහර දීමත් සමග නැවතත් මැද පෙරදිග කලාපයේ යුද පිටියක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් මෙම ගැටුම සම්බන්ධව දැඩි අවධානයකින් පසු වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මෙම ගැටුම ඉදිරියේදී ලෝක යුද්ධයක් බවට පත් වේද නැත්නම් සාමකාමී විසඳුමක් ලැබෙයිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. තවත් මෙවැනි ලෝක දේශපාලනික සහ උණුසුම් ජාත්‍යන්තර තොරතුරු සඳහා SL News Gossip channel එක subscribe කරන්න.